අයිබෝන් ආදරණීය දුවේ පුතේ ඔයාලගේ සම්පූර්ණ නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තිය තුන්වෙනි දවස් අද මේ විදිහට ආරම්භ කරනවා. අපි ගිය සති ටිකේ කතා කරා ඔයාලට මතක ඇති සිංහල පේපරයේ ඉරිගහන ප්‍රශ්න පත්තරේ පළවෙනි ප්‍රශ්න තුනට අහන්න පුළුවන් ප්‍රශ්න ටික අපි කතා කරා. ඒ සඳහා උදාහරණ ප්‍රශ්න 53ක් වගේ කතා කරා. ඔයාලට වීඩියෝස් එකේ කලින් වීඩියෝ ටිකෙන් ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. කලින් රෙකෝඩින් ටිකෙන් මේ YouTube channel එකේ මේ ටික දාලා තියෙනවා. යට ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියන්න මං කටයුතු කරනවා. පොඩ්ඩක් බලන්න ඒකෙත් ඇතුළත් කරනවා. හරි. එහෙනම් අපි අද දවසේ පාඩමට යමු. අද ඔයාලගේ පේපර් ක්ලාස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල පේපරයට අහන තවත් ඉරිගහන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ඒ ප්‍රශ්නට අදාළ කෙටි ප්‍රශ්න ටික පොඩි ප්‍රමාණයක් අද කතා කරනවා. ඊටු ටික ඊගාව දවසේ කතා කරනවා. මුලින්ම මම කියන්න කැමති අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඔයාලගේ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ. ඒ හින්දා ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් ඔයාලා WhatsApp group එකට සම්බන්ධ වෙන්න කැමති නම් description එකේ group එකේ link එකක් දාන්නම්. එහෙම නැත්නම් වීඩියෝ එක අවසානයේ නම්බර් එකක් දානවා. ඒ නම්බර් එකට ඔයාගේ නම ශ්‍රේණිය ප්‍රදේශය WhatsApp කරන්න. ඒ වගේම ක්ලාස් එකේ රෙකෝඩින් එක මේ ක්ලාස් එකේ PDF එක මේ පේපරේ PDF එකක් විදිහට ඔයාලා ගන්න ඕන නම් මේ වීඩියෝ එකේ මැදදී මම ඔයාලට කෝඩ් එකක් දෙනවා. මේ කෝඩ් එක ඔයාලා මට WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ PDF එක ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද පාඩමට යන්. අද වස්තුවේ ඔයාලට කතා කරන්නේ පිල්ලම් කියන පිළිභාවිතය කියන පාඩම. පිළිභාවිතය පාඩමෙන් සිංහල පේපරයට අහලා තියෙන ප්‍රශ්න සහ මේවා කොහොමද මේවට උත්තර ලියන්නේ කියලා අපි දැන් කතා කරන් යනවා. කොලයක් අරගෙන මේවා ලියා ගන්න කැමති ළමයි ලියා ගන්න, වීඩියෝ එක ගන්න, වීඩියෝ එක කට් කර ලියන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක මං කියා දෙන්න කලින් ප්‍රශ්න ඉස්සරහට වෙන්නට පස්සේ ඒකට උත්තරේ ඔයා ලියලා ටග් ගාලා උත්තරෙත් බලන්න. එහෙම ඔයාගේ ලකුණු ප්‍රමාණය ඔයා දාගෙන මගේ WhatsApp අංකයට ඔයාගේ ලකුණු ප්‍රමාණය දාන්න. හරි. එහෙනම් අපි අද ප්‍රශ්න ටිකට යනවා. ඔන්න පිළිභාවිතය පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න සුමිතුරු යන වචනයෙහි ඇති පිල්ලම් නිවැරදිව අනුපිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. සුමිතුරු යන වචනේ සුමිතුරු කියද්දි බලන්නකො මොකද්ද සුමිතුරු? මට කියන්න බලන්න සූ කියද්දි මොකද්ද තියෙන්නේ? මොන පිල්ලමද? ඒකට කියනවා අපි පාපිල්ල කියලා. පාපිල්ල ආකාර දෙකක් තියෙනවා. දීර්ඝ පාපිල්ල සහ කෙටි පාපිල්ල නේද? දැන් ඔතන දීර්ඝ පාපිල්ලද කෙටි පාපිල්ලද කියලා දීලා නැහැ. කෙලින්ම පාපිල්ල කියලා දීලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එකේ සූ කියන අකුර සුමිතුරු කියන එකේ සූ කියන අකුරේ තියෙන පිල්ලම පාපිල්ල. පාපිල්ල. හරි. බලන්න පළවෙනි උත්තර ටිකට ඔතන උත්තර 4ක් තියෙනවා. එක උත්තරයකට උත්තර 4 ගන්න නේද? මේවයි බලන්න පළවෙනි කොටස පාපිල්ල තියෙන උත්තර. පාපිල්ල නැති ඒවා අයින් කරන්න. බලන්න පාපිල්ල ආන්න 4 වෙනි එකේ ඇලපිල්ල තියෙනවා. එහෙනම් ඇලපිල්ල තියෙන උත්තරේ අංක 4 උත්තරේ අපිට උත්තරයක් විදියට ගන්න බෑ. ඒක අයින් කරන්න ඕනි. එහෙනම් අපිට උත්තර 3යි ඉතිරි වෙන්නේ පාපිල්ල ඉස්පිල්ල පාපිල්ල ඇදපිල්ල. එහෙම නැත්නම් පාපිල්ල ඇලපිල්ල ලකාරාංශය පාපිල්ල. ඊගාව එක පාපිල්ල ඉස්පිල්ල පාපිල්ල. හරි අපි ඊගාව එකත් බලමු. සුයන්න අපි බැලුවා. සුයන්නේ තියෙන්නේ පාපිල්ල. ඊගාව එක මියන්න. මී ගත්තොතින් මේක ඉස්පිල්ලක්ද තියෙන්නේ ඇලපිල්ලක්ද? මී ඉස්පිල්ලක් නේද? එහෙනම් බලන්න පළවෙනි එක පාපිල්ල දෙවෙනි එක ඉස්පිල්ල එන්න ඕනේ. බලන්න පිළිවෙලින් තියෙද කියලා. පාපිල්ල ඉස්පිල්ල. පළවෙනි එකේ තියෙනව නේද පාපිල්ල ඉස්පිල්ල කියලා. දෙවෙනි එකේ බලන්න පාපිල්ල ඇලපිල්ල. එහෙනම් දෙවෙනි එක උත්තරයක් නෙවෙයි. මොකද ඇලපිල්ල කියලා තියෙන්නේ. එහෙනම් දෙවෙනි එක අපිට කපලා අයින් කරන්න පුළුවන්. එහෙනම් උත්තර ඉතුරු වෙන්නේ 1 සහ 3 විතරයි. දැන් අපි මේ දෙකනොත් බලනවා. තුන්වෙනි එකට යන්න. සුමිතුරු සුයන්න මියන්න තුයන්න තු. මොකද්ද පාපිල්ලක් තියෙන්නේ. හරිද? එහෙමනම් පාපිල්ල ඉස්පිල්ල පාපිල්ල කියලා පිළිවෙලින් තියෙන්න ඕනේ.
අප්පට සිරි පළවෙනි එකයි තුන්වෙනි එකයි දෙකේම එහෙමයි තියෙන්නේ. හරි ඊගාවෙකට බලමු. රූ සුමිතුරු බලන්නකෝ. රූ කියද්දී වස්තුවේ බලන්න ළමයි කමෙන්ට් ඕනි ඔයාලගේ. හරිද? අ, රෝ කියද්දී මෙහෙම නේද තියෙන්නේ. රෝ කියද්දී මොකක්ද තියෙන්නේ? රෝ කියද්දී ඔයාලට තියෙන්නේ රයන්නට ඇද පිල්ලක්ද පා පිල්ලක්ද? ඔකට කියනවා පාපිල්ල කියලා. රූ ඌ ශබ්දේනවා. ඌ ශබ්දේනවා නම් ඒකට පාපිල්ල කියනවා බලන්න. එහෙමනම් උත්තරේ මොකද්ද? උත්තරේ අංක 3 පාපිල්ල ඉස්පිල්ල පාපිල්ල පාපිල්ල මේ ඔයාලා දන්නවා මම මේ කියා දුන්නට නේද? දන්නවා කියලා වැඩක් නෑ කියලා යන්න එපා. මේවා තමා වැදගත්ම දේවල්. මේවා තමා ඔයාලා විභාගෙට ලේසි ලේසි කියලා යනවා. අමතක වෙලා රු යන්නයි රැයන්නයි මාරු කරලා පාපිල්ලයි ඇද පිල්ලයි වෙනස් කරලා දානවා. එහෙම නේද? හදිසියට ඒ වගේ වැඩ කරනවනේ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න මේ ටික සේරම. ද ප්‍රශ්න ටිකක් කතා කරනවා. ඉතින් ඉවර වෙනකන් අහන් ඉන්න. ඇලපිල්ල ඇදය සහ ඉස්පිල්ල පාපිල්ල යන පිල්ලං නිවැරදිව යෙදී ඇති පිළිවෙලෙන් නිවැරදිව යෙදී ඇති වචන පේලිය මොකක්ද ඇලපිල්ලගෙන කියලා ඇදෙනව නම් නේද ඒකට දාන ඇලපිල්ල බලන්න පළවෙනි වචනේ පළවෙනි අකුරේ හෝ දෙවැනි අකුර කොහේ හරි ඇලපිල්ලක් තියෙද බලන්න කෝ කැවුම් ඇලපිල්ල තියෙන්නේ නෑ ඇද එහෙනම් පළවෙනි උත්තරේ කපලා අයින් කරන්න ඕනි. එහෙනම් පළවෙනි එක උත්තරයක් නෙවෙයි. ගන්න මාලය, කාමරය, බාල ඔය දෙකේ තුනේම ඇලපිලි තියෙනවා. එහෙනම් උත්තර තුනම හරි. ඊගාව එක ඇදය බලන්නකො දෙවැනි එක මේ ගස කියලා තියෙනවා. මේ ගස දීර්ඝ දෙයිනේ බන් තියෙන්නේ. දීර්ඝ දෙයි නේද තියෙන්නේ? දීර්ඝ දෙය එහෙනම් ඒක අපි උත්තරේ විදිහට සලකන්නේ මොකද මේකේ ඇදය කියලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ කෙටි ඇදය. හරිද? කෙටි ඇදය තමා මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඊගාවට බලන්න. කාමරය රැය කියද්දී ඇදය තියෙන්නේ. ඈ ශබ්දේ එනවනම් ඒකට ඇදය කියනවා. හරිද? ඌ ශබ්දේ එනවනම් ඒක පාපිල්ල. හරිද? ඊගාවට රුවන හතරවෙනි එකට තියෙන රුවන. රුවන කියන්නේ පාපිල්ලනේ ඌ ශබ්දයෙන්. එහෙනම් ඒක පාපිල්. එහෙනම් පිළිතුර අංක 3 වෙන්න ඕනි. 3 තමා උත්තරේ. හරි. එහෙනම් ඔයාට මේක උත්තර ලියන්න කාලය දීලා තමා හෙමින් සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයාලා ටට්ටක් ගාලා උත්තරත් තියාගෙන සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්න. හරි. ඔන්න දැන් ඔයාලට තුන්වෙනි ප්‍රශ්න විදිහට ලබා දෙනවා මෙහෙම එකක්. පහත දී ඇති පද පේළිවල ඇතුළත් පදවල දෙවන අක්ෂරයෙහි පිළිවෙලින් ඉස්පිල්ල ඇලපිල්ල පාපිල්ල දීර්ඝ පාපිල්ල යෙදී ඇති වරණ තෝරන්න. මොකද්ද උත්තරේ? ඇලපිල්ල කියන්නේ අර සොරි ඉස්පිල්ලනේ තියෙන පළවෙනි පිල්ලම ඉස්පිල්ල තියෙන්න ඕනි දෙවනි අක්ෂරේ පළවෙනි අකුර නෙවෙයි දෙවනි අක්ෂරේ බලන්න අබිලින් කියද්දි දෙවනි අකුර මොකද්ද බී කියද්දි ඉස්පිල්ල තියෙනවද ඔව් එහෙනම් පළවෙනි එක හරි දෙවනි එකට යන්න ඉමිහිරි දෙවනි අකුර බලන්න මියන්න කියද්දි ඉස්පිල්ල තියෙයිද ඔව් ඊගාවට ඉස්සිර තුන්වෙනි එකෙත් තියෙනවා නිවිති ඒකෙත් තියෙනවා හරි උත්තර හතරෙම පළවෙනි වචනේ දෙවනි අකුරේ ඉස්පිල්ල තියෙනවා. හරි දැන් දෙවනි වචනට යන්කෝ. දෙවනි වචනේ දෙවනි අකුරේ තියෙන්න ඕනි ඇලපිල්ලක්. අපි බලමු. නැට්ට කියද්දි ඇලපිල්ලක් නෑ නේද දෙවනි අකුරේ. හල් කිරීමක් තියෙන්නේ නැට්ට. එහෙනම් පළවෙනි එක උත්තරයක් විදියට ගන්න බෑ. ඒක අයින් කරනවා. දෙවනි එකට යනවා. අමාරුව අමා කියද්දි මොකද්ද තියෙන්නේ ළමයි? මා කියද්දි ඇලපිල්ලක් තියෙන්නේ. එහෙනම් දෙවනි එකත් උත්තරයක්. හරි. දැන් තුන්වෙනි එකට යමු. තුන්වෙනි එකේ දෙවනි වචනේ දෙවනි අකුරේ තියෙන්නේ රස ඇති කියන එකේ සෑයන්න. how sad සෑ කියන්නේ මොකද්ද? ඇලපිල්ලක්ද කෙටියද ඇදයක්ද? ඇදයක් නේද? ඇලපිල්ලක් නෙවෙයි. එහෙනම් තුන්වෙනි උත්තරේ කපලා දාන්න පුළුවන්. අපි කරන්න ඕනි
ඉරිගහන පේපරේ උත්තර කප උත්තරේ හොයන්න ඕනි. එන්න එහෙමයි වැඩේ කරන්න ඕනි. උත්තරයක් හරියට හොයාගන්න බැයි නම්. උත්තරේ ගෙඩි පිටින්ම දන්නව නම් කප කොට කොට ඉන්න දෙයක් නැහැ. උත්තරේ ගහන්න ඕනි. මේක තමයි උත්තරේ කියලා. උත්තරේ හරියට දන්නේ නැත්නම් නේද? එකෙන් එක බල බල අයින් කරන්න ඕනේ. දැන් මම මේ කියා දෙන්නේ ඔයාලට අර මුකුත්ම දන්නේ නැති ළමයාට පවා තේරෙන්න. ඕන කෙනෙක්ට එතකොට තේරෙනවනේ. එකක් ගන්න ළමයාට ඒකේ ඉන්නත් W එකේ ඉන්න ළමයාට ඒකක් ගන්නත් තමයි මේ වැඩසටහන මම ඔයාලා වෙනුවෙන් කරන් යන්නේ. ඉතින් ඔයාලගේ සහයෝගය විදිහට මේක ෂෙයා කරලා යාළුවන්ටත් ඉගෙන ගන්න යාළුවන්ට දීලා නේද? සපෝට් එකක් දෙන්න යාළුවන්ට. යාළුවන්ට සපෝට් එකක් දෙන්න. හරි. ඊගාව එක පාපිල්ල තුන්වෙනි වචනේ දෙවෙනි අකුරේ පාපිල්ල තියෙද බලනවා. දරුවා දැන් උත්තර අපි එක සහ තුන අයින් කරා ඉතුරුනේ උත්තර දෙක සහ හතර අපි ඒවයි තුන්වෙනි වචනේ බලනවා. දරුවා කියද්දී දෙවෙනි අකුරේ පාපිල්ලන්නේ තියෙන ඔව් දරු රූ කියද්දී පාපිල්ලක්. ඊගාවට කටුවල පාපිල්ලක්. ඊගාවට බලන පාපිල්ලක් තියෙයිද කියලා. හතරවෙනි වචනේ දීර්ඝ පාපිල්ල. කෙටි පාපිල්ලක් නෙමෙයි දීර්ඝ පාපිල්ලක්. ස්තූපය කියන්නේ දීර්ඝ පාපිල්ලේදී. එහෙනම් උත්තරේ මොකද්ද? දෙක අපි බලමුකෝ ඉතින් හතරවෙනි එක. අරුමය රුයන්න තියෙන්නේ කෙටි පාපිල්ලතර තියෙන උත්තරේ අංක 2. හරි. පීනමින් රූපය ප්‍රසිද්ධ මාවත යන වචනවල මුල් අකුරෙහි ඇතුළත් පිල්ලම අනුපිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. හරි. කියන්න බලන්න. පීනමින් පී කියන්නේදී මොකක්ද එන පිල්ලම දීර්ඝ ස්පිල්ල එක සහ තුන කියන උත්තර දෙක හරි අනිත් දෙක වැරදිනේ 2යි 4යි වැරදියේ හින්දා 2යි 4යි දෙක කපලා දාන්නේ දෙක උත්තර නෙවෙයි. හරිද? 1යි 3යි කියන දෙකේ මේක බලන්න දැන් දෙවෙනි අකුර මොකද්ද? රූපය කියන එකේනේ. රූපය කියන එකේ පළවෙනි අකුරේ තියෙන දීර්ඝ පාපිල්ලද දීර්ඝ ඇදේද? ඒකට කියනවා දීර්ඝ පාපිල්ල කියලා. එහෙනම් අපිට පිළිතුරාංක එක විදිහට ගන්න පුළුවන්. ඇයි පිළිතුරාංක 3 තියෙන්නේ දීර්ඝ ඇදේ කියලා. පැටියෝ රූ කියද්දී එතෙන්ට එන්නේ දීර්ඝ පාපිල්ල. තේරෙන්නේ නැත්නම් ළමයි කමෙන්ට් එකක් දාලා තියන්න ඊගා වීඩියෝ එකේ ඔයාලට ආයෙ පාරක් මේ ටික කතා කරලා එවන්නම්. හරිද? ඔයාලා වෙනුවෙන් පන්තිය දාන්න ඉතින් ඔයාලගේ යුතුයකමක් තමා සර් මට මේක කියා දෙන්න. සර් මට මේක තේරුන්නේ නැහැ. ඔහොම ඇහුවොතින් මං YouTube එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බොතින් මං ඒ වෙනුවෙන් වීඩියෝ එකක් අරන් එන්න උපරිම උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් ඒක වෙනුවෙන් Zoom එකේ ඔයාලා වෙනුවෙන් ලින්ක් එකක් දාලා වැඩේ ඉගැන්වීම කරන්න උපරිම try කරනවා. try කරනවා නෙමෙයි කරනවා. හරිද? ළමයි මම ඔයාලට පොඩි දෙයක් කියනවා. ඔයාලා උත්සාහ කරන්න Zoom එකේ අපේ live පන්තියට සම්බන්ධ වෙන්න. මොකද අපේ live පන්තිය පැය 4ක් වගේ ඔයාලා වෙනුවෙන් සෙනසුරාදා රැ කරනවා. ඉතින් රෙකෝඩින් එක විදිහට පැය භාගයක විනාඩි 40ක වගේ වීඩියෝ එකක් තමයි ඇඩ් වෙන්නේ. ඉතින් අරක සඳහා සහභාගී වෙන්න කියන්නේ ඔයාලට පේපරේට අමතර යම් කිසි ළමයි අහන විෂය කරුණු ඒවා උගන්වනවා. ගිය සතියේ අපි රාජකාරී ලිපියක් ලියන හැටි ඉගෙන ගත්තා. ඔහොම අමතර නොමිලේ සම්මන්ත්‍රණ පේපර් ක්ලාස් එකට අමතරව ඔයාලා වෙනුවෙන් තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ Zoom link එකට Zoom එකෙන් සම්බන්ධ වුණොත් live paper class එකට. හරිද? paper recording එක ඇතුළේදී ඔයාලට දෙන්නේ paper එක විතරයි. හරිද? ඇයි සර් එහෙම අහනවා කට්ටිය නේද? අහන්නකො මම උත්තර දාලා තියන්නම් ඊගා වීඩියෝ එකේදී ඒවට. හරි. කක්කා නෙවෙයි කක්කා කරගන්න එපා. කාක්කා හොඳේ. කාක්කා කුලය කීවා කැකිරි යන වචනේ පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. කාක්කා කියද්දි මොකද්ද තියෙන්නේ? ඇලපිල්ල. කුලය කියද්දි කූ කියද්දි මොකද්ද තියෙන පිල්ලම? කෙටි පාපිල්ල. බලන්න උත්තර තියෙද කියලා. අම්මට සිරි එකෙන්ම උත්තරේ ආවා. පළවෙනි එකනේ වස්තුවේ උත්තරේ නේද? පළවෙනි එක තමයි වස්තුවේ උත්තරේ. හරි. ඉවර වෙනකන් අහන් ඉන්න මේ ඔයාලට වටිනවා.
එක් එක් වචනයේ මුල අකුරෙහි ඇදේ දීර්ඝපා පිල්ල ඉස්පිල් සහ ඇලපිල්ල පිළිවෙලින් ඇති වදන සහිත පද පේරී තෝරන්න. අපි බලමු පළවෙනි අකුරේ ඇදේ තියෙද බලන්න. කැත්ත 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 කියද්දි කෑන්න කියද්දි කොල්ලනේ කෑන්න කියද්දි ඇදේ නේද තියෙන්නේ? ඔව් ඇදය. වැලි වැලි කියද්දි වැයන්නේ ඇදේ නේද තියෙන්නේ? ඔව්. දෙබල කියද්දි දෙයන්නේ ඇදයක් නෑනේ කොම්බුවක් තියෙන්නේ. ගෙදර කියද්දි ගෙයන්නේ ඇදයක් නෑ කොම්බුවක් තියෙන්නේ. එහෙනම් උත්තර 3 සහ 4 අපිට කපලා අයින් කරන්න පුළුවන්. ඉතුරු වෙනවා 1 සහ 2. අපි බලමු ඊගාවට. දීර්ඝ පාපිල්ල. දෙවනි වචනේ කුල්ල. කුල්ල කියද්දි කුයන්නේ දීර්ඝ පාපිල්ල තියෙයිද? නෑ පැටියෝ. ඒක කෙටි පාපිල්ල. එහෙනම් අපි දෙවනි පළවෙනි එක උත්තරයක් විදිහට සලකන්නේ ඒක අයින් කරන්න පුළුවන්. දැන් ඉතුරුනේ දෙක. අපි බලමු දෙවනි එකේ දීර්ඝ පාපිල්ලද කෙටි පාපිල්ලද තියෙන්නේ කියලා. නූල. නූල කියද්දි කොල්ලනේ මේකේ නූ කියද්දි දීර්ඝ පාපිල්ලනේ තියෙන්නේ. එහෙනම් පිළිතුර අංක 2 වෙනවා. එකෙන් එක කැපුවා. හරිද? ඔන්න ඊගාවෙකට යනවා. ලියන්නකෝ. උත්තර ලියාගන්න මේ කතා කරන අස්සේ. යතුර කවිය නවීන විභාගය යන වචනවල දෙවනි අකුරෙහි ඇතුළත් පිල්ලම අනුපිළිවෙලින් දැක්කෙන වර්ණය තෝරන්න. බලන්න. දෙවනි අකුරේ තද කළු අකුරෙන් දීලා තියෙනවා දෙවනි අකුර. ඔන්න ඕව තමයි ඔයාලට මිස්ටේක් වෙන්නේ. සිංහල පේපරේ තද කළු අකුරෙන් දීලා තියෙනවා හොඳට අවධානය යොමු කරන්න. හොඳේ. නැත්තම් ඔයාලා මේකේ දෙවනි අකුර ගැන සලකන්නේ නැතුව පළවෙනි අකුර ගැන විතරක් හිතලා සලකයි. මොකද වෙන්නේ එතකොට? එතකොට උත්තරයක් ඇත්තෙම නෑ. සර් උත්තරයක් නෑනේ කියනවා. එහෙම වුණා. ළමයි මේ ධන ලකුණක් කරේ දීර්ඝ පාපිල්ල කියන එකේ දීර්ඝ කියන එක අරයන්ට පස්සේ ධන ලකුණක් තියෙන්නේ. හේතුව මගේ ටයිපින් පොඩි අවුලක් තියෙනවා ටයිපින් එකේ. අරයන්ට පස්සේ අකුරක් ටයිප් කරන්න බෑ. අකුරක් ටයිප් කරොතින් අරයන්ට ඉස්සරහට ඒකෙනවා මොනවා කරලවත් හදන්න බෑ. හදන්න නම් ධන ලකුණක් දාන්න ඕනි. සංධියක් කරනවා වගේ ධන ලකුණක් දාන්න ඕනි. ඉතින් ළමයි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක හදන්න ඔයාලගේ මේ පේපර් ක්ලාස් එකට වටිනවා ඒක. ඉතින් ඔයාලා මට පොඩ්ඩක් ඒක කියා දෙන්න මම ඒක හදන්නම්. හදාගෙන මේ වැරද්ද නිවැරදි කරලා ඊගාව දවස් ඉඳන් හරියට මේ ටයිපින් එක දෙන්නම්. මෙතන ටයිපින් එක ඔතන හරි නමුත් ධන ලකුණක් මැදින් තියෙනවා. හරි. බලන්න උත්තරේ මොකක් වෙන්නද? උත්තරේ අංක 1 වෙනවා. කෙටි පාපිල්ල, කෙටි ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල හා ඇද පිළ උත්තර ලියන්න ඇති. රුසියානු. රුසියානු යන වචනේ ඇතැම් පිල්ලම් නිවැරදිව අනුපිළිවෙලින් සහිත වරණය තෝරන්න. රුසියානු. රූ කියද්දි මොකද්ද තියෙන්නේ? ඌ ශබ්දේ එනවා. එහෙනම් පාපිල්ල දැදේද? පාපිල්ල. එහෙනම් 1 සහ 2 උත්තර දෙකෙන් එකක් එන්න ඕනි. 3 4 අයින් කරන්න පුළුවන්. C කියද්දි ඉස්පිල්ලද? ඉස්පිල්ල. හරි. ඊගාවට යා ශබ්ද එනවා. එහෙනම් ඒකට අපි ඇලපිල්ල කියනවා. උත්තරේ අංක 2 පාපිල්ල ඉස්පිල්ල ඇලපිල්ල පාපිල්ල. PDF ෆෝන් නම් මට වීඩියෝ එක අවසානයේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බරේට online free paper class PDF කියලා මැසේජ් එකක් දාන්න. ඒ වගේම මෙහෙම දාන්න online free paper class PDF මම ටයිප් කරලා දාන්නම්. මෙන්න මේ විදිහට මැසේජ් එක එවෙන්න ඕනි. එහෙම ආවොතින් විතරක් මම ඔයාලට PDF එක දෙනවා. නැත්නම් PDF දෙන්නේ නැහැ. PDF එක ඕන නම් මේ විදිහට මැසේජ් එක දෙන්න ඕනි. online free මේ උඩින් දානවා මම එක. online free paper class Tiyut
හරිද? ওই විදියට දාන්න ඕනේ අකුරු. 3 අකුරු වැරදි ඇති මෙතන. හදලා දාන්න ඔයාලා. ඕකේ තියෙන විදියටම දාන්න හොඳේ. 0.75. ඕම දාන්න ඕනි. PDF එක ඕන නම් WhatsApp එකට මෙන්න මේක මේ ස්ක්‍රීන් එකේ ටයිප් වෙලා තියෙන එක අපේ නම්බර් එකට නම්බර් එකක් දාන්නම් මම දැන් මෙතනින්ම නම්බර් එක 0.76යි 0.58යි 60යි 52 කියන WhatsApp අංකෙට WhatsApp message එකක් දාන්න මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් මේ කෝඩ් එකත් එක්ක මේ කෝඩ් එක දැම්මට පස්සේ මම ඔයාලට PDF එක WhatsApp කරනවා. හරි. දැන් මෙහෙම කෝඩ් එකක් දාන්න හේතුව ළමයි වීඩියෝ එක බලන ළමයි රෙකෝඩින් බලන ළමයි ඉන්නවා. ඒ බලන ළමයි රෙකෝඩින් එකට අවධානයෙන් ඉන්නවද කියලා බලන්න තමයි මේ වැඩේ කරන්නේ. හරිද? PDF එක ඕනනම් මේ රෙකෝඩින් එකේ තියෙන මේ වීඩියෝ එකේ තියෙන කෝඩ් එක සහ කෝඩ් එක මෙන්න මේ WhatsApp අංකෙට මැසේජ් එකක් දාන්න. සර්ව් කියලාත් දාන්න. එතකොට හරි. ඔන්න දැන් ඊගාවකට යනවා පාපිල්ල හල් කිරීම රේපය ඇලපිල්ල සහ ඇලපිල්ල යන පිල්ලම් පිළිවෙලින් යෙදී ඇති වර්ණය තෝරන්න. මොකද්ද? රේපය. මොකද්ද මේකට උත්තරේ? මොකද්ද මේකට උත්තරේ? කියන්න බලන්න. මොකද්ද මේකට උත්තරේ? පළවෙනි එක නුවර සම්මත ධර්මය පාලම. මම ඔයාලට ලයිව් ක්ලාස් එකේදී නම් මේක පැහැදිලි කිරීමක් කළා. රේපේ මේ වගේ අවස්ථාවක එන්නේ අරලා යන්න වෙනුවට තමයි රේපේ දාන්නේ. රේපේ ඇඳලා බෝඩ් එකේ කියා දුන්නා. දැන් මේ රෙකෝඩින් එකේ මම බෝඩ් එක යූස් කරන්නේ. හරි. ඒ ගාව එක 10 වෙනි එක. ඔන්න දැන් ඉස්සරහට නේද? උත්තර ටික වෙන්න ඒක පොඩ්ඩක් බලා ගන්න. මේ වැල්ලා තියෙන දෙක අයින් කරන්න එපා. චෙක්ටක් ඉන්න. ටයිප් කරලා තියෙන ටික අයින් කරා. දැන් අපි යන්සේ රකාරාංශයේ රේපේ ගැටපිල්ල යෙදිලා තියෙන වර්ණයක 2017 සාමාන්‍ය පෙළ පේපරේ අහලා තියෙන උත්තරේ අංක 1 මං උත්තරේ ටක් ගාලා කිව්වේ ළමයි මගේ අතින් උත්තර වලට ඉරි වැදුනා. හරි. දැන් මෙතන රූ රෙජින යන යන්නෙහි තද කළු අකුරෙන් මුද්‍රිත අක්ෂර වල ඇති පිල්ලම පිළිවෙලින් අයත් වර්ණය වන්නේ රූ රැජින අන්න ළමයි. රූ කියද්දි ඌ ශබ්දය එනවා. එහෙනම් එක පාපිල්ලක්. රෑ කියද්දි ඈ ශබ්දය එනවා. එහෙනම් ඒක ඇදයක්. බලන්න දීර්ඝ පාපිල්ල සහ කෙටි ඇදය කියන උත්තරේ තියෙයිද කියලා. තියෙනවා වස්තුවේ උත්තරය අංක 4. හරි. ඊගාව එක 12 වෙනි ප්‍රශ්නේ. ඇලපිල්ල පාපිල්ල ඉස්පිල්ල සහ ගයනු කිත්ත යන පිල්ලම් පිළිවෙලින් යෙදුණු පදය දැක්වෙන පේළිය තෝරන්න. පිළිතුර අංක 4. රාත්‍රිය. හරි. බලන්න මෙතන ඖදාර්ය කියන තැන පැටි අරයන්නට පස්සේ ඉස්තිඩක් දීලා තියෙනවා මම. ළමයි ඔයාලා ලං කරලා ලියා ගන්න ටයිපින්. ඔයාලට මං කිව්වා අරයන්නට පස්සේ අකුරක් මේකේ ටයිප් කරන්න විදියක් නෑ. අකුරක් ටයිප් වෙන්නේ නෑ. හින්දා ඒක මම හදන්න දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක හදන්න කියා දෙන්න. හරි. ඊගාව එක. රුසියානු කලණු තම්මුණානේ. රුසියානු යන වචනේ ඇති පිල්ලම් නිවැරදිව අනුපිළිවෙලින් සහිත වර්ණය තෝරන්න. රුසියානු බලන්නකෝ 12 වෙනි 2012 කියන සාමාන්‍ය පෙළ පේපරේ මේක අහලා තියෙනවා. මොකක් වෙන්නේ ඇද්ද උත්තරේ? කලින් කතා කරපු හින්දා මම උත්තරේ දානවා. උත්තරේ අංක 2 පාපිල්ල ඉස්පිල්ල ඇලපිල්ල සහ පාපිල්ල ඉස්පිල්ල ඇලපිල්ල සහ පාපිල්ල. ළමෙක් කිව්ව කලින් පේපර් එක චුට්ටක් හෙමින් කරන්න කියලා. ඉතින් මම මේ හෙමින් කරන්න ඒ හින්දා මෙහෙම හෙමින් කතා කරද්දී පෙලක් අයට අවුල් හිතෙන්නත් පුළුවන් අපට සිටි කියලා. අපට සිටි නෑ.
අපට සිරි වෙනවා මේවා කරගන්න බැරි වුණොතින්. ඒ හින්දායි මේ කියා දෙන්නේ. අපට සිරි කරගන්න නැතුව වැඩේ හරියට කරගන්න තමයි මේ කියා දෙන්නේ. ඒ හින්දා හොඳට මේවා ඔළුවට දාගෙන වැඩේ කරන්න. හරිද? ඉස්පිල්ල පාපිල්ල ඇදේ සහ ඇලපිල්ල යන පිල්ලන් පිළිවෙලින් නිවැරදිව යෙදී ඇති වර්ණය තෝරන්න. මොකක්ද? උත්තරේ අංක 2 කිරි තුල්ලය පැහැපත් සාරවත්. හරිද? මේත් එක්ක ඔයාලට කියන්න කැමති අපි ඔයාලා වෙනුවෙන් පන්තියක් පටන් ගන්න තියෙනවා මාස 6න් සියලුම ව්‍යාකරණ ආවරණය කරන අති විශේෂ පන්තියක් සෑම දිනකම පැය භාගයක් ඔයාලා වෙනුවෙන් පන්තිය පැවැත්වෙනවා. ඉතින් අනිවාර්යෙන් කැමති ළමයි සහභාගී වෙන්න. වීඩියෝ එක අවසානයේ ඔයාලට නම්බර් එකක් දීලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා සහභාගී වෙන්න පුළුවන්. රෙකෝඩින් ඔයාලට Google channel එක හරහා බලා ගන්න පුළුවන්. YouTube channel එකෙන් නෙවෙයි ඒකේ රෙකෝඩින් බලන්න පුළුවන් Google channel එකෙන්. හරි. එහෙනම් අපි 15 වෙනි එකට යනවා. එක් වචනවල මුල අකුරෙහි ඇදය දීර්ඝපාපිල්ල ඉස්පිල්ල සහ ඇලපිල්ල පිළිවෙලින් යෙදී ඇති වචන සහිත පද පේරි තෝරන්න. 2017 සාමාන්‍ය පෙළ පේපරේ මේක අහලා තියෙනවා. බලන්නකො උත්තරේ. ඇදය. මේක අපිට කලින් හම්බුණා නේද? මට මතකයි. දෙබල ගෙදර ඔය ටික කතා කරා මතකයිනේ. ඔයාලටම මතක ඇති මේක අවධානයෙන් අහන් හිටියනම් උත්තරේ වැලි නූල ගිරය කාලය. වැලි නූල ගිරය කාලය අවධානයෙන් අහන් හිටියනම් මේවා මතක් වෙන අසයට කලින් කතා කරානේ. නේද? ඒ වාර විභාග ප්‍රශ්න ටිකක් කලින් දාලා තිබ්බේ. දැන් ඔන්න සාමාන්‍ය පෙළ ප්‍රශ්න ටික දාලා තියෙනවා. වාර විභාග වලින්ම ගෙඩි පිටින්ම අහලා තියෙනවා බලන් යද්දි සාමාන්‍ය පෙළ පේපරයට පේනව නේද? හරි. එක් වචනයේ දෙවනි අකුරෙහි ඉස්පිල්ල දීර්ඝ පාපිල්ල ඇදේ සහ ගැටපිල්ල අනුපිළිවෙලින් යෙදී ඇති වර්ණය තෝරන්න. කියන්න බලන්න. මොකද්ද දෙවනි අකුරේ තියෙන්නේ? දෙවනි අකුරේ ඉස්පිල්ල තියෙන එකක් බලන්න. උත්තරාංක 2 සහ 4 විතරයි නේද? අලියා කියද්දි විතරයි දෙවෙනි අකුර ඉස්පිල්ල තියෙන්නේ. අනිත් ඒවා නෑ. බලන්න. ඊගාව අකුර කෙටි දීර්ඝ පාපිල්ල තියෙන්න ඕනි. අබූතයි. බූ කියද්දි එනවා. ගූ නෙවෙයි බූ. හොඳේ ගූ නෙවෙයි බූ. ගූ කරගන්න එපා. හරි. දීර්ඝ පාපිල්ල. හරි. ඊගාව එක ඇදය. දෙවනි අකුර විවෘත තියෙන්නේ. ඇදේද? නෑ ගැටේ සහිත ඇලපිල්ල නැත්නම් ඒකට අපි ගැටපිල්ල කියනවා. එක තමයි තියෙන්නේ. එහෙනම් දෙවෙනි උත්තරේ අපිට අයින් කරන්න පුළුවන් නේද ළමයි? ඔව්ද? ඔව් කියන්න. හරි. එහෙනම් උත්තරේ අංක 4 අලියා අබූත නිවැරදි විවෘත. හරි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කතුර සවිය ප්‍රවීණ මහාචාර්ය යන වචනවල දෙවනි අකුරෙහි ඇතුළත් පිල්ලම අනුපිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. මොකක්ද? කතුර කියද්දි කෙටි පාපිල්ල තියෙන. බලන්න කෙටි පාපිල්ල පළවෙනි උත්තරේට තියෙයිද කියලා අන්න එකක් හම්බෙනවා කෙටි ඉස්පිල්ල තියෙන. ඉස්පිල්ල නෙමෙයිනේ. කතිර කියලා නෙවෙයි තියෙන කතුර කියලා. එහෙනම් දෙවෙනි එක අපිට කපලා අයින් කරන්න පුළුවන්. එතකොට 1 3 සහ 4 කියන එක තමයි අපිට ඉතුරු උනේ. හරි ඊගාවට සවිය කියන්නේ ඉස්පිල්ල. කෙටි ඉස්පිල්ල. මට කෙටි ඉස්පිල්ල එකයි තියෙන්නේ උත්තරේ අංක 4. උත්තරේ අංක 4 කෙටි පාපිල්ල කෙටි ඉස්පිල්ල දීර්ඝ ඉස්පිල්ල හයල් පිල්ල. මම මේ උත්තරේ කියනකොට දැක්ක ගමන් ඔයාලට උත්තරේ ටික් ගාලා සර් මේක කියලා උත්තරේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා උත්තර ලියලා හරි වැඩ දාලා මට ලකුණු එවයි කියලා. හරි කීයද කියලා ප්‍රශ්න තියෙන ප්‍රශ්න ගානෙන් මෙච්චර හරි. 50ක් තිබ්බනම් 50න් මෙච්චරයි. 20ක් තිබ්බනම් 20න් මෙච්චරයි. ඔහොම කියන්න කියලා මට දාන්න. හරිද? එහෙම දාපුවාම මට පුළුවන් ඔයාලා නේද? මේක ගැන කොච්චර උනන්දුවෙන් ඉන්නවද කියලා බලා ගන්න. 18 වෙනි ප්‍රශ්නේ එක් වචනයෙහි දෙවනි අකුරෙහි පාපිල්ල ඉස්පිල්ල දීර්ඝ ඇදේ සහ රේපය පිළිවෙලින් යෙදී ඇති වර්ණය තෝරන්න. බලන්න උත්තරේ ටක් ගාලා කියන්න. රේපය අන්තිමට තියෙන්න ඕනි. රේපය අන්තිමට තියෙනවා 3ක්. තුන්වෙනි එක අයින් කර හැකියි එතකොට. නේද? තුන්වෙනි ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්. උත්තරේ අංක
එක් දෙක කකුළු අධිෂ්ඨානය පැලැටි වර්ෂාව ඒගාව එක. යන්සේ රකාරාංශයේ රේපේ සහ ඇලපිල්ල අනුපිළිවෙලින් ලියා ඇති උත්තරේ තෝරන්න. මොකක්ද? එකකනේ යන්සේ තියෙන පේන්නේද? උත්තරයන්ක දෙක. පිළිතුරු අංක දෙක දෙක ගමන් කියන්න පුළුවන් යන්සේ තියෙන්නේ දෙකේ විතරයි. හරිද? ඔය කියා දීලා තියෙන්නේ. කියා දීපු අයින් විතරයි පේපර් ක්ලාස් එක හදන්නේ. පාඩම කරාට පස්සේ ඒ පාඩමට අදාළ පේපරයක් වගේ තමයි මේ පේපර් ක්ලාස් එක ඔයාලා වෙනුවෙන් කරන් යන විභාග වලට අහලා තියෙන්නේ. හරි. 20 වෙනි එක. සුනීල තරුණ පුනීල නෙවෙයි සුනීල. හරිද? පුනීල කියලා දාන්න පුළුවන්නේ. සුනීල තරුණ ඇහැල භාෂාව යන වචනවල භාෂාන යන වචනවල දෙවනි අකුරේ ඇතුළත් පිල්ලම පිළිවෙලින් නම් කරන්න. හරි. සුනීල කියද්දී දීර්ඝ ඉස්පිල්ල නැත්නම් දිගු ඉස්පිල්ල කියලා එකට අපි කියනවා. මේ දකුණු පළාත් පේපර් එකකින් මම මේක උපුට ගත්තේ. හරි. තරුණ රූ කියද්දි මොකක්ද තියෙන්නේ පාපිල්ල නේද මං කිව්වා. ඒකට කෙටි පාපිල්ල දිගු ඉස්පිල්ල කෙටි පාපිල්ල තියෙන උත්තර 2 සහ 3 විතරයි තියෙන්නේ. 1 4 කපලා අයින් කර හැකියි. උත්තර 2 සහ 3න් මොකක් හරි වෙන්න ඕනේ. අපි ඊගාවට බලමු. ඇහැල හැලය මතකද හැලය කියලා එක්කෙනෙක් හිටියා. කාටුන් එකක හැ කියද්දි ඇලපිල්ලද කෙටි ඇදේද කෙටි ඇදේ නේද? එහෙනම් උත්තරාංක 2 කැපලා අයින් කර හැකි. පිළිතුර එනවා අංක 3. හරි ළමයි. ඔන්න ඔයාලට දැනට ප්‍රශ්න 20ක් කතා කරා. දැනට ප්‍රශ්න 20ක් කතා කරා. මම කියා දෙන එක මේ කතා කරන එක ඔයාලට පැහැදිලිනේ. තේරෙනවනේ. පුළුවන් හිමීට ඔයාලා වෙනුවෙන් මේ සම්පූර්ණයෙන් නොමිනේ මේ ප්‍රශ්න පත්‍ර පන්තිය කරගෙන යනවා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් මේ වගේ ප්‍රශ්න ඔයාලට අප්ලෝඩ් වෙනවා මේ channel එකට subscribe කරලා තියාගන්න. ඒ වගේම තවත් ආස හිතෙන ඔයාලා වෙනුවෙන් මෙහෙම සෙමින එකක් අර එහෙම YouTube කරන්න ආස හිතෙන කමෙන්ට් එකක් දාන්න. තේරෙනවා නම් තේරෙනවා නැත්නම් අයියෝ සර් වැඩක් නෑ කෙලින් කියන්න. හරි ඔහොම දාලා තියන්න. එහෙනම් අපි යනවා ඊගාව පේජ් එකට. අපගේ වැඩසටහන සඳහා සම්බන්ධ වේ නම් පමණක් පහත අංකයට ඔබගේ නම ශ්‍රේණිය ප්‍රදේශයේ WhatsApp කරන්න 076 057 60 52 PDF එක ගන්න WhatsApp message එකක් දාන්න ওই නම්බර් එකට. ඒ වගේම අපේ ෆිසිකල් පන්ති පටන් ගන්න තියෙනවා ඇඹිලිපිටිය නිව් ස්කූල් අධ්‍යාපන ආයතනයේ. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. කරවිට මියුසික් ආයතනයේ තවත් ප්‍රදේශ කිහිපයකට තව නවෝදිනකින් සංක්‍රමණය වෙනවා. ඒ ටිකත් මම ඔයාලට දාන්නම්. ඔන්ලයින් මුළු ලංකාවටම තියෙනවා. ලංකාවටම තියෙන ඔන්ලයින් වැඩසටහන වෙන කොහෙවත් නැති අති සුවිශේෂී වැඩසටහනක්. සම්පූර්ණයෙන් නොමිලේ අවුරුදු දෙකම ප්‍රශ්න පත්‍ර පන්තියක් ඔයාලා වෙනුවෙන් හැම සෙනසුරාදාම රාත්‍රී 9:30 ඉඳන් 12:30 වෙනකම් පැවැත්වෙනවා. ඒකේ රෙකෝඩින් එක තමයි මේ ඔයාලා YouTube තාක්ෂණය ඔස්සේ බලන්නේ. සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන පන්තියක්. මම හිතනවා මේකට ඔයාලා නේද සැලකිය යුතු ප්‍රතිචාර දක්වයි කියලා. ඔයාලා වෙනුවෙන් කරන පන්තියක් නිසා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් තියරි පන්තියත් අපේ විවෘත කරලා තියෙනවා ඔන්ලයින්. සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා ඔය දවස් 4ෙම රාත්‍රී 9:30 සිට 12:30 වෙනකන් අපේ පන්ති තියෙනවා. සතියේ දවස් 4ක් උගන්වන එකම පන්තිය මේක. ඒ වගේම අපේ මාස 6න් ව්‍යාකරණ සිලබස් දෙකම 10 11 සිලබස් දෙකම උගන්වන අතිවිශේෂ පාඨමාලාවක් පැවැත්වෙනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න කැමති ළමයි නම් ඔය ඉන්නවා නම් ඔය නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න පාඨමාලාවට එන්න ඕනි සර් කියලා. සියලුම විෂය කරුණු මුල ඉඳන් උගන්වනවා හරි සරලව. තියරි පන්තියෙත් එහෙමයි. ඒ වගේම ව්‍යාකරණ පාඨමාලාවෙත් එහෙමයි. ව්‍යාකරණ පාඨමාලාවේදී ළමයි ඔයාලට හැමදාම පැය භාගයක් උගන්වනවා. රාත්‍රියේ හැමදාම පැය භාගයක් විනාඩි 45ක් ඔයාලට කරනවා. අපේ සෙමින එක මොන ප්‍රශ්න තිබ්බත් කරනවා. කරගන්නම බැරුව අර එකපාරට අධික වර්ෂාපතනයක් ඇවිල්ලා අකුණු එහෙම ආවොතින් එහෙම උනොත් කරන්නේ හොඳට අකුණු ගහන හොඳ වැස්සක් තිබ්බොතින් මර ලොකු වැසි තියෙන්නේ. මොර සූරන වැසි ඒ වගේ වැස්සක් තිබ්බොතින් මම ඔයාලා එදාට විතරක් පොඩි විවේකයක් දීලා වෙන දවසක ඒකට හරියන්න ගන්නවා. හරිද? ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම දවසට පැය භාගයක්
අපේ ව්‍යාකරණ පාඨමාලාව පැවැත්වෙන. ඉතින් ඔයාලා ඒ සඳහා සහභාගී වෙන්න කැමති නම් දැන්ම ලියාපදිංචි වෙන්න. අපි පටන් ගන්න ඊගාව මාසෙ ඉඳන් අලුත් මාසෙ ඉඳන් අපේ වැඩසටහන පටන් ගන්න. තාම පටන් ගත්තේ නැහැ. අලුතින්ම පටන් ගන්න ඔයාලා සම්බන්ධ වෙන්න. එහෙනම් වීඩියෝ එක හොඳයිද නරකයිද මොකක්ද කියලා ඔයා කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට ඉගෙන ගන්න ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම අපේ ගෲප් සඳහා සම්බන්ධ වෙන්න. නම් ආදර හැමෝටම සුබ රාත්‍රියක් වේවා. තමා වෙන සුබ රාත්‍රියක් වේවා කියලා කිව්වා. සුබ දවසක් වේවා, සුබ රාත්‍රියක් වේවා කියලා කිව්වේ වීඩියෝ එක කරන්නේ රාත්‍රී වරුවක. ඒ හින්දායි. හරි. සුබ දවසක් වේවා සියලුම දෙනාට. එහෙනම් good luck හැමෝටම.